ඉතාමත් ආදරයෙන් පිළිගන්නවා අපේ YouTube නාලිකාවට. ඉතින් ව්‍යවසායකත්වය කියන ඉතාමත් ගැඹුරු සහ කාලීන මාතෘකාව ගැන කතා කරන මාත් එක්ක එකතු වෙනවා ප්‍රවීණ ව්‍යවසායක මදුශංක සෙනවිරත්න මහතා. අයිබෝන් පිළිගන්න අපේ YouTube නාලිකාවට. ඉතින් තරුණ කෙනෙක්ට විතරක් නෙමෙයි ඕනෑම වයස කෙනෙක්ට තියෙන ප්‍රශ්නයක් තමයි මේ සල්ලි කියන දේ. සල්ලි හොයන්න එක එක විදිහ තියෙද්දී ව්‍යවසායකත්වය එහෙම නැත්නම් ව්‍යාපාරයක් තුලින් සල්ලි ගොඩනගා ගන්න ගොඩක් අය දැන් පෙළඹිලා ඉන්නවා. ඉතින් මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි දැන් හිතන්න මට පෞද්ගලික ව්‍යාපාරයක් පටන් ගන්න ඕනේ. එතකොට මේ ව්‍යාපාරයක් පටන් ගද්දි මම පළවෙනියට මොකද කරන්න ඕනේද? ඔව් ඇත්තටම දැන් ව්‍යාපාර කියන සංකල්පය ගත්තාම ටික පුළුල් සංකල්පයක්. බොහෝ දෙනෙකුට තාම ඉක්මනින් දියුණු වෙන්න ආසාවක් තියෙනවානේ. හැමෝම මුදල් කියන සාධකයේ අත්‍යවශ්‍යයි. මුදල් වලට කැමති. ඉතින් ගොඩක් කට්ටිය මුදල් හම්බ කරන්න පුළුවන් හොඳ ක්‍රමයක් විදිහට තමයි ව්‍යාපාර කියන එක හිතන්නේ. ඔබලත් ඒ සිතුවිල්ල තමයි ඇවිල්ලා තියෙන්නේ. ඔබලත් ව්‍යාපාරයක් කරන්න ඕනේ කියන සාධකය ඇවිල්ලා තියෙනවා. හැබැයි ව්‍යාපාරයක් කියන එක හොඳයි. ඇත්තටම ව්‍යවසායකයෙක් විදිහට ගොඩනගෙන්න සිතුවිල්ල ගැන ඉතාම හොඳයි. නමුත් තියෙන ප්‍රධානම දේ තමයි ව්‍යාපාරයක් ගොඩනැගීමේදී අවධානය ලක් කළ යුතු කරුණු කාරණා රසක් තියෙනවා. දැන් ඔබ එකක් ව්‍යාපාරයක් අපි ව්‍යාපාර කටයුත්තක් කියන එක සලකා බැලීමේදී ප්‍රධාන වශයෙන්ම අපි ව්‍යාපාරය කියන්නේ යම්කිසි සේවාවක් හෝ නිෂ්පාදනයක් හෝ අපි නිෂ්පාදනය කළ හෝ සේවාව සපයලා හෝ එළිය පාර්ශවයන්ට යම්කිසි දායකත්වයක් ලබා දීම. හරි. ඒ කියන්නේ අපේ ව්‍යාපාර සංකල්පය පැත්තෙන් ගත්තොත් පාරිභෝගිකයා බලාපොරොත්තු වෙන නිෂ්පාදනයක් හෝ සේවාවක් ලබා දීම කියන කාරණාව. ඉතින් මෙහෙදී ඇත්තටම ගත්තාම ඔබ මුලින්ම හඳුනා ගන්න ඕනේ ඔබ කරන්න යන ව්‍යාපාරයේ මොන වගේ ව්‍යාපාරයක්ද? ව්යාපාරයේ ස්වභාවය මොන වගේද? ව්යාපාරයේ තියෙන වෙළඳපොළ කොටස මොකද්ද? ඒ ව්යාපාරය සඳහා ඔයාට කරන්න පුළුවන් විශේෂම දේ තමයි ඔයාට කරන්න පුළුවන් කැපවීම මොන වගේද කියන එක. මොකද ගොඩක් කට්ටිය ව්‍යාපාර කරන්න ආසා වුණාට ව්යාපාරය වෙනුවෙන් කැප වෙන්න කියන කාරණාවේදී ඒක දෙවෙනි කොට කාරණාවක් විදිහට සලකනවා. ඉතින් පළවෙනි කාරණාව තමයි ව්‍යාපාරයට ආසාවක් තියෙන වගේම ව්යාපාරය වෙනුවෙන් උපරිම කැපවීමක් කරන්න මුලින් හැකියාවක් තියෙනවා. මොකද මම මුලින් කියන අදහස් කරේ ව්‍යාපාරය අපිට එක්තරා මට්ටමක් දක්වා ගොඩ ඒමට නම් ගොඩ ගැනීමට නම් ව්‍යාපාරය සඳහා ප්‍රවේශ වෙන කෙනා ව්‍යාපාරය ආරම්භ කරන කෙනා අනිවාර්යයෙන්ම ව්යාපාරයේ පිළිබඳ හොඳ අවධානයෙන් යුතුව ක්‍රියාවලියක් උතුල ගොඩනගා ගන්න ඕනේ. මොකද ලෝකයේ ව්‍යවසායකින් විදියට බිහිවෙන බොහෝ දෙනා 85%ක්ම පිරිස තම සුව ශක්තියෙන් ව්‍යාපාර ගොඩනගා ගත්ත කට්ටිය ඔවුන්ගේ තිබු ප්‍රධානම ගති ලක්ෂණය තමයි ව්‍යාපාරය වෙනුවෙන් තම අනිකුත් සියලු දේවල් කැප කරන්න හැකියාව ලැබීම කියන්නේ. අනිවාර්යයෙන්ම. ඉතින් මත් හොඳ කාරණා මම හිතන්නේ කැපවීම. දැන් කැපවීමෙන් ව්‍යාපාරය දිහා බලලා එතනින් පස්සේ දැන් යාට මොකක් හරි බිස්නස් අයිඩියා එකක් තියෙනවා. ව්‍යාපාරය පටන් ගන්න ඉඩ තියෙනවා. එයා මූලික වශයෙන් සපුරාගත්තු සම්පත් ප්‍රමාණයක් තියෙනවා. සම්පත් වර්ග කිහිපයක් තියෙනවා. එතකොට ඔබතුමා දකින විදිහට මොනවාද මේ සම්පත්? අද ව්‍යාපාරය ගොඩනැගීමේදී ප්‍රධාන වශයෙන් සම්පත් වර්ග තුනක් අපි භාවිතා කළ යුතුමයි. ඒ තමයි භෞතික සම්පත්, මූල්‍ය සම්පත් සහ මානව සම්පත් කියන එක. ව්‍යාපාරික පැවැත්ම තීරණය කරන ප්‍රධානම සාධකය තමයි අපිට ස්ථානයක් අවශ්‍යයි. ව්යාපාරය ආරම්භ කරලා පවත්වාගෙන යාම සඳහා. හැබැයි නූතනයේදී යම් ස්ථානකල්ප තියෙන ස්ථානයක් නොමැතිව ව්‍යාපාර කටයුතු ගොඩනැගීම. නමුත් එයත් පසු කාලීන වෙනකොට ඒ සේවාව සැපයීම සඳහා ස්ථානයක් අවශ්‍ය වෙනවා. ඉතින් ස්ථානය කියන එක භෞතික සම්පත් එක ගොඩනැගෙන දෙයක්. ඊළඟට තමයි මූල්‍ය සම්පත. මොකද ව්‍යාපාරයක පැතිකඩ ගණනාවක් තියෙනවා. ව්යාපාරයේ නිෂ්පාදනය හෝ සේවාව තනියෙන් Tamanට දරන්න බැරි වෙනවා. ඒ සඳහා අපිට සේවකයෝ ගන්න වෙනවා. ඒ සඳහා මුදල් වැටුප් ගෙවන්න සිදු වෙනවා. භෞතික සම්පත් මිලට ගන්න මුදල් අවශ්‍ය වෙනවා. ඊළඟට ව්‍යාපාරයේ පැවැත්ම වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සහ අනෙකුත් දේවල් සම්බන්ධව මුදල් අවශ්‍ය නිසා යම් මූල්‍ය සම්පතක් ව්‍යාපාරය වෙනුවෙන් ආයෝජන අපි කියන්නේ ආයෝජනයක් කියන්නේ. සාමාන්‍ය ව්‍යාපාර වෙනුවෙන් කරන ආයෝජනය අපි හඳුන්වන්නේ ප්‍රාග්ධනමය ආයෝජනයක් විදිහට. ඒ කියන්නේ කෙටි කාලීන, දිගු කාලීන ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රියාවලියක්. සමහර ආයෝජනයන් ගත්තාම කෙටි කාලීන අපිට ප්‍රතිලාභ ලැබෙන්නේ නැහැ. සමහර ආයෝජනයන් තියෙනවා කෙටි කාලීන ප්‍රතිලාභ ලැබෙනවා. ඒතකොට ව්‍යාපාරයේ ප්‍රධානම සලකා බැලිය යුතු කාරණාවක් තමයි අපි ඉන්වෙස්ට් කරන එකෙන් අපි ආයෝජනය කරන එකෙන් අපිට කෙටි කාලීනව ඒකේ බෙනිෆිට් එකක් ලැබෙනවාද? මොකද අපි දන්නවා ව්යාපාරේ පවත්වාගෙන යන්න එක්තරා මට්ටමකින් පස්සේ අපිට මුදල් අවශ්‍යයි. එතකොට ඒ යොදවන මුදලින් අඩුම වශයෙන් 50%ක්වත් අපිට කෙටි කාලීන බෙනිෆිට් එකක් ලැබෙන්න ඕන, ප්‍රතිලාභයක් ලැබෙන්න ඕන. තව 50%ක් විතර තියෙනවා. ඒකේ ප්‍රතිලාභය ලැබෙන්න ව්‍යාපාරයක් කරලා අවුරුදු 3-4ක් යන්න ඕන. ඒකට අපි කියන දිගු කාලීනම ආයෝජනයන් කියලා. ඒක මූල්‍ය සම්පත් අපි හැසිරවීම ඉතාම වැදගත්. මොකද මූල්‍ය සම්පත හරියට හසුරුවා ගැනීමට බැරි වීම නිසා තමයි ගොඩාක් ව්‍යාපාර කඩා වැටීමේ කාර්යය කරන්නේ. දැන් ලංකාවේ ගත්තාම අලුතින් පටන් ගන්න ව්‍යාපාර වලින් පළවෙනි අවුරුද්දට 50%ක් විතර වැහිලා යනවා. දෙවෙනි අවුරුද්දට ඉතුරු 50%නුත් තව කොටසක් වැහිලා යනවා. ඉතින් ඒකට හේතුව තමයි නිසි මූල්‍ය කළමනාකරණය නොමැති වීම කියන ප්‍රධානම කාරණාව.
ඊළඟදී අපි ගත්තාම මානව සම්පත. අපි දන්න ඕන ව්‍යවසායකයෙක් ආරම්භයේදී තනි පුද්ගලයෙක් හෝ හවුල් ව්‍යාපාරයක් විදිහට ආරම්භ කරාට ව්‍යාපාරේ පුළුල් වෙනකොට ඒ ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය සඳහා ප්‍රධාන වශයෙන්ම මානව සම්පත බඳවා ගැනීම අවශ්‍යයි. ඉතින් එහෙදිත් විශේෂයෙන්ම සලකා බැලිය යුතු කාරණාවක් තමයි අපි ව්‍යාපාරයේ මෙහෙයුම් ක්‍රියාවලිය පැහැදිලිව හඳුනා ගන්න ඕනේ. ඒ පැහැදිලිව හඳුනාගෙන ඒක කොටස් වලට බෙදන්න ඕනේ. අන්න ඒක කොටසකට අපි කියනවා රැකියාවක් කියලා. මේ රැකියාව සඳහා වඩා සුදුසුම කෙනා තමයි ඒ රැකියාව සඳහා යොදවන්න ඕනේ. සුදුසුම කියන්නේ ව්‍යාපාරයේ රැකියාව තුළ රැකියාව කරන්න පුළුවන් කෙනා විතරක්ම නෙවෙයි. අනිකුත් තව වැඩ කරන්න එන සේවකොත් එක්ක සුවද සම්බන්ධතාවය තියාගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වගේම මේ ව්‍යාපාරයට ආදරය කරන කෙනෙක්, දිගු කාලීනව රැඳිලා ඉන්න බලාපොරොත්තු වෙන කෙනෙක්, අවංකව උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන කෙනෙක්. මෙන්න මෙහෙම කෙනාට අපි කියනවා ප්‍රශස්ත සේවකයා කියලා. ඇත්තටම අර කාර්යපතේම විතරක්ම සලකා බැලීම ඉතාම ගැටලුකාරී තත්ත්වයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය කියන කාරණා සලකා බලලා තමයි ව්‍යාපාරය සඳහා සේවකයෙක් බඳවා ගැනීම කාර්යය කරන්න ඕනේ. ඉතින් මේ සේවකයෝ යොදවනකොට තියෙන ප්‍රධානම ගැටලුවක් තමයි මිනිස්සුනේ අපි සේවකයෝ විදිහට යොදවන්නේ. මොවුන් නිරන්තරයෙන් වෙනස් වීම වලට භාජනය වෙනවා. ඉතින් බඳවා ගැනීම වගේම පවත්වා ගැනීමත් ඉතාම වැදගත් සාධකයක් සේවකයෙක් විදිහට. ඉතින් මෙන්න මේ සම්පත් ටික භෞතික සම්පත්, මූල්‍ය සම්පත් සහ මානව සම්පත් නිසියාකාර නිවැරදිව ගලප ගන්න පුළුවන් නම් අනේ එතන ව්‍යාපාරයක පදනම සාර්ථකව ගොඩනගන්න අපිට හැකියාව තියෙනවා. අනිවාර්යයෙන්ම. ඉතින් අර මේ ඔබ අලුත් දෙයක් කිව්වම දැන් අපි දන්නවා මූල්‍ය මේ පැත්තෙන් ආයෝජන කරන්න පුළුවන්. හැබැයි මේ මානව සම්පතත් යම්කිසි ආයෝජනයක් කියලා ඔබ මෙන්ෂන් කරා. එතකොට එතනදී මානව සම්පත කියන දේ කොහොමද අපි ආයෝජනයක් විතර දකින්නේ? ඇත්තටම අපි ආයතනයකට කෙනෙක්ව ගද්දී, සේවකයෙක් ගද්දී ඔහු අපි බලාපොරොත්තු වෙන ලක්ෂණ සියල්ලම නැති වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් බලාපොරොත්තු වෙන 60% විතර අපිට ගැළපීමක් තිබුණොත් ඔහු අපිට නිර්මාණය කරගන්න පුළුවන්. මිනිස්සු අපිට නිෂ්පාදනය කරන්න බෑ, නිර්මාණය කරන්න පුළුවන්. අන්න මේක තමයි ආයෝජනයේ මානව සම්පද ආයෝජනය කියලා කියන්නේ. ඔහුට ගත්තට පස්සේ ඔහුට අවශ්‍ය පුහුණු වීම, උපදෙස්, මඟ පෙන්වීම ලබා දීලා ඔහුත් මේ ව්‍යාපාරයේ කොටස්කාරයෙක් විදිහට අපි පත් කරන්න ඕනේ. මොකද ඔහුට කිසිදු වෙලාවක සේවකයෙක් විදිහට තියෙන හැඟීම ලබා නොදිය යුතුම කාරණාවක්. ඔහු තුලත් ගොඩනගන්න ඕනේ ඔහු මේ ව්‍යාපාරයේ කොටස්කාරයෙක්. ඒ සඳහා විවිධ සැලසුම් තියෙන අපි ඔකට කියනවා තිරසාර මානව සම්පත් කළමනාකරන න්‍යාය කියලා. කියන්නේ සමඩ ප්‍රතිලාභ ගෙන දෙන ක්‍රියාවලින් ගොඩනගලා ඒ ඉලක්ක අරමුණු ප්‍රතිලාභ කියන සියල්ල පෙරදරි කරගෙන කෙනෙක්ව නිර්මාණය කරගන්න. අන්න එහෙම කෙනෙක්ව ආයතනයට ගැලපෙන විදිහට නිර්මාණය කරගත්තාම තමයි අපි කියන්නේ මානව සම්පත වෙනුවෙන් කරන ආයෝජනයක් කියන එක. මම හිතන්නේ තාමත් අලුත්ම කතාබහක් මම හිතන අපි හැමතිස්සෙම ෆයිනෑන්ෂලි අපි කොහොමද ඉන්වෙස්ට්මන්ට් කරන්න ආයෝජනය කරන්න කියලා කතා කරන හැබැයි මානව සම්පත කියන දේත් ආයෝජනයක් විදිහට දැක්කේ. ඒ වගේම තමයි අර ඊටමත් ලස්සන දෙයක් කිව්වා. ඔහු සේවකයෙක් විදිහට දකින්න නැතුව කොටස්කාරයෙක් කරගන්න ඒතර තමයි දකින්න කියලා. ඒක ව්‍යාපාරයක් සාර්ථක කරගන්න පුළුවන්. එතකොට මේ මෙතනදී දැන් ව්‍යාපාරයක් පැත්තෙන් ගත්තට පස්සේ අපේ වෙනම තියෙනවා අපිට අරමුණු සහ අපේ තියෙන පරමාර්ථ දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම තමයි සේවකයෙක්ගේ පැත්තෙන් ගත්තත් එයාටත් වෙනම දේවල් ටිකක් තියෙනවා. යාගේ ෆයිනෑන්ෂල් ගේන්ස් ටික. ඒකට මේ දේවල් ඔක්කොම එක තැනකට ගෙනලා අපි කොමන් ග්‍රවුන්ඩ් එක කොහොමද අපි බිස්නස් එක ඩෙවලොප් කරගන්න ඕනේ? ඔව් ඇත්තටම දැන් ව්‍යාපාරය කියන එක අර්ථකථනයේම තුල ඔතන රැකියාව කියන කාරණා ප්‍රධාන වෙනවා. දැන් ව්‍යාපාරයක පැවැත්ම තීරණය වෙන්නේ මෙහෙයුම් ක්‍රියාවලියේ සාර්ථකත්වයේ මත. මෙහෙයුම් ක්‍රියාවලිය අසාර්ථක වුණොත් ව්‍යාපාරය බිඳ වැටෙනවා. මේ මෙහෙයුම් ක්‍රියාවලියේ ප්‍රධානම සාධකය තමයි රැකියාව කියන්නේ. ඒතර රැකියාව කියන කාරණාවත් එක්ක තමයි සේවකයෙක් කියන කෙනා ආයතන සම්බන්ධ වෙන්නේ. පුද්ගලයෙක් ආයතන සම්බන්ධ වෙන්නේ. මානව සම්පතක් ආයතන සම්බන්ධ වෙන්නේ. මෙහිදී ප්‍රධාන වශයෙන්ම ආයතනයේ පැත්තෙන් හැම වෙලේම ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා කෙනෙක්ව ගද්දී ආයතනයේ අරමුණු තියෙනවා. ඒ තමයි ඔබ කියවා දීද ආයතනයක් පිහිටවනකොට ව්‍යාපාර සංවිධානයක් පිහිටවන එකේ තියෙන අරමුණු පරමාර්ථ ඉටු කර ගැනීම කියනවා. ඒ වගේම ආයතනයට බැඳෙන කෙනා අපි සාමාන්‍යයෙන් ගත්ත සේවකයා ඔහුටත් තියෙනවා ඔහුගේ බලාපොරොත්තු වෙන දේවල්. එතකොට මේ දෙකම සාර්ථක වුණොත් තමයි රැකියාව සාර්ථක වෙන්නේ. ආයතන බලාපොරොත්තු වෙන අරමුණු පරමාර්ථ ඉටු වෙන්නත් ඕනේ. සේවකයා බලාපොරොත්තු වෙන අරමුණු පරමාර්ථ ඉටු වෙන්නත් ඕනේ. මෙන්න මේ දෙක තුලණය වෙන විදිහට මේ දෙගොල්ලෝගේම අරමුණු ඉටු වෙන විදිහට රැකියාව නිර්මාණය කරොත් තමයි ආයතනය රැඳෙන්නේ, සේවකයා රැඳෙන්නේ. අනිවාර්යයෙන්ම අපි දැන් ගොඩක් දේවල් මුලින් කතා කරා. ව්‍යාපාරයක් පටන් ගත්තී මොනවද සැලකෙන්න ඕන අනිවාර්යෙන් කාරණා. ඒ වගේම තමයි මේ සම්පත් පිළිබඳව කතා කරා. මම පොඩ්ඩක් වෙනම පැත්තකට එනවා. දැන් මේ ව්‍යවසායකත්වයේ ව්‍යවසායකත්වයේ කියන මාතෘකාවත් එක්ක ගොඩාක් කතා වෙන දේ තමයි මේ රිස්ක් එක. නැත්තම් අවදානම. බිස්නස් එක පටන් ගන්න කෙනෙක් ඉන්නවා. එයා දකිනවා මේ විදිහේ පොටෙන්ෂල් රිස්ක් එකක් තියෙනවා, නැත්තම් අවදානමක් තියෙනවා. මේ අවදානම කියන දේ ගන්න බය වෙන්න ඕනේද? අපි අවදානමක් ගන්නදී මොනවද සැලකිය යුතු කාරණා? ඒ වගේම අවදානමක සැලකිය යුතු දේවල් මොනවද අනිවාර්යයෙන්? අදනම දැන් අවදානමක් කියන්නේ මම දකින විදිහට අභියෝගයක් කියන්නේ. හරි.
අභියෝගය කියන එක අපිට මැනේජ් කරගන්න පුළුවන්. ඒක ඇත්තටම අභියෝගයක්ද නැද්ද කියන එක තීරණය වෙන්නේ කෙනෙක්ගේ මානසික සිතුවිල්ල මත. දැන් ඔතෙන්දී ව්‍යාපාරික වශයෙන් තියෙන රිස්ක් එක සහ අභියෝගය කියන එක ගත්තාම අපිට ඒක රිස්ක් එක මැනේජ් කරන්න පුළුවන්. මොකද එහෙම රිස්ක් එකක් නැතුව ව්‍යාපාරයක් ගොඩනගන්න බෑ. මොකද රිස්ක් එක හැදෙන්නෙම තරංකාරීත්වයත් එක්ක සහ දෝලනයත් එක්ක. ව්‍යාපාර සංකල්පය තුළ නිරන්තරයෙන් නූතනයේදී අපි දකිනවා දෝලනයන්. මේ තියෙන ව්‍යාපාරයේ ඊළඟ අවුරුද්ද වෙනකොට ඒකේ සේවාව වෙන පැත්තකට දෝලණය වෙලා තියෙනවා. එතකොට ඒක රිස්ක් එකක්. අපි ඒ වෙනුවෙන් අපි සම්පත් යොදවලා තියෙනවා. ඒ වෙනුවෙන් අනිකුත් දේවල් පුහුණු කරලා තියෙනවා. සේවකයෝ හදලා තියෙනවා. හැබැයි අපිට පුළුවන් නම් ඒ දෝලනයත් එක්ක ගැළපෙන විදිහට සකසන ක්‍රමයක් හදන්න. අපි සේවකයෙක් ගද්දිත් බහුවිධ හැකියාවන් නිර්මාණය කරනවා. ඊළඟදී ඕනම දෙයකට ගොඩනැගෙන්න පුළුවන් ක්‍රියාවලියක් ගොඩනගන්න පුළුවන් නම් සහ අපේ බැක්මක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඒ රිස්ක් එක කියන එක අපිට ගැනීම අවශ්‍යයි. රිස්ක් එක ගැනීම තුළ තමයි අපිට මේ ව්‍යාපාරය සාර්ථක කරන්න. එතෙන්දිත් මම කියන්නේ ප්‍රධාන වශයෙන් රිස්ක් එකක් කියන එක තුළ ඇත්තටම රිස්ක් එකටත් වඩා Taman ඒ වෙනුවෙන් දරන කැපවීම උනන්දුවේ උද්‍යෝගය කියන එක ව්‍යාපාරයක සාර්ථකත්වයට ප්‍රධාන කාරණාවක්. මොකද රිස්ක් එක කියන කාරණාව බොහෝ දෙනෙක් ඔළුවට දාගත්තාම ඇත්තට මේක රිස්ක් එකක් බවටම පත් වෙනවා. ඉතින් අපි ඒක සාමාන්‍ය දෙයක් විදිහට හිතලා හැබැයි අපි හැම වෙලේම සාමාන්‍ය දේ විදිහට හිතුවට අපි අවධානය යොමු කරන්න ඕනේ. අපි මේ ව්‍යාපාරයේ ඉලක්ක සඳහා අපි මොනවද කැප කරන්න, අපි මොනවද අවධානයෙන් ලක් කළ යුතු කරුණු. මොකද වාසිදායක තත්ත්වයන් ගැන අපි ලොකුවට හිතන්න දෙයක් නැහැ. හැබැයි අපිට ව්‍යාපාරයේ සම්බන්ධයෙන් අවාසිදායක තත්ත්වයන් ගොඩනගිනවා නම් සහ ගොඩනගින්න තියෙනවා නම් ඒ ගැන අපිට සිය දහස් ගණක් අපිට හිතන්න සිදුවෙන ක්‍රියාවලියක්. අන්න ඒ තුළ ඔය රිස්ක් එක මැනේජ් කරගන්න හැකියාවක් තියෙනවා. එතකොට දැන් අපි කතා කරා ව්‍යාපාරයේ පටන් ගද්දි සලකන්න ඕන දේවල් සම්පත් ඒ වගේ මේ රිස්ක් එක කියන හැම දෙයක්ම නෙවෙයි. දැන් මට පෞද්ගලික දින ප්‍රශ්නයක්. දැන් මම ව්‍යාපාරයක් කරන්න ඉන්නවා. මම ව්‍යවසායක වෙන්න කැමති කෙනෙක්. පෞද්ගලිකව මා තුල මම ගොඩනගලා යුතු මොනාරි ගුණාංග අනිවාර්යයෙන්ම කියලා ව්‍යවසායකයෙක් සතු යුතු ගුණාංග ඔබතුමා දකින්නවද? අත්දැකීමේ මම කියමු මට දැන් සාමාන්‍යයෙන් අපේ ව්‍යවසායකත්වය බොහෝ අවස්ථාවලදී විවිධ ශේෂ්ත්‍රයන් ඔස්සේ දකිනවා. ලංකාව තුලත් දකිනවා, ලෝකෙත් දකිනවා. ලෝකේ ව්‍යවසායකයින්ගේ භූමිකාවන් ලංකාව තුල ගොඩනැගිච්ච භූමිකාවන් සියල්ල සලකා බලපුවාම සහ මගේ තියෙන අත්දැකීම් අනුව ව්‍යවසායකත්වයේ ගොඩනගා ගන්න කෙනෙකුට තියෙන්න ඕනේ ව්‍යවසායකත්වයේ සාර්ථකත්වයේ කෙරෙහි තියෙන උනන්දුව සහ දැක්ම කියන එක. අපි මුලින්ම හදා ගන්න ඕනේ අපිට හොඳ මානසික සුවතාවයක් හදා ගන්න ඕනේ. අපි ඒකට අපි කියනවා දැක්මක් අපි හදා ගන්න ඕනේ. සහ අපේ මනස තුළ අපි ගොඩනගා ගන්න මම මේ ව්‍යාපාරේ සාර්ථක වෙනවා කියන දේ. ඔන්න ඕක තමයි පළවෙනිම කාරණාව. අපේ මනස තුළ ගොඩනගා ගන්න ධනාත්මක චින්තනයේ ප්‍රවේශය තමයි ව්‍යාපාර වලට ප්‍රධාන වශයෙන් කාරණා. මොකද මානසික තත්ත්වය අපිට බිඳ වැටෙනොත් අනිකුත් සියලු දේවල් බිඳ වැටෙන්න වැඩි වෙලාවක් යන්නේ නැහැ. අර කොච්චර ගොඩනැගිච්ච ව්‍යාපාරයක වුණත් ඔක බිඳ වැටෙන්න පුළුවන්. ඒතර ඔබ හෝ වෙන කෙනෙක් ව්‍යවසායකෙක් විදිහට ගොඩනගෙනවා නම් ඔහු අනිවාර්යයෙන්ම හොඳ දැක්මක් තියාගන්න ඕනේ. ඒ වෙනුවෙන් හොඳ මානසික ශක්තියක් ගොඩනගා ගැනීම ඉතාම වැදගත් පළවෙනි කාරණාව. දෙවෙනි කාරණාව වශයෙන් ගත්තාම එයාට තියෙනවා ඇනලයිස් කරන්න පුළුවන් හැකියාවක්. විශ්ලේෂණාත්මක හැකියාවක්. අපිට මෙතනදී ඇනලයිස් විශ්ලේෂණාත්මක හැකියාව කියන එක සලකා බලනකොට එකක් තමයි වෙළඳපොළ කොටර විශ්ලේෂණය කරන්න පුළුවන් වෙන්නේ. ඕනම ව්‍යාපාරයක් ආරම්භ කරනකොට ඒ ව්‍යාපාරය සඳහා පාරිභෝගික කොටසක් ඉන්නවා. ඒ සඳහා තරම් කරන තරංකාරයෝ පිරිසක් ඉන්නවා. ඒතර ඒගොල්ලොන්ට අභිබවා තමන්ගේ නිෂ්පාදනීය සේවාව පාරිභෝගිකයා වැළඳ ගන්න නම් අර ඒ පිළිවෙල අපි හොඳ ඇනලයිස් එකක් තියෙනවා. අධ්‍යයනයක් තියෙනවා. මම නම් කියන්නේ සාමාන්‍යයෙන් කෙනෙක් ව්‍යාපාරයක් පටන් ගන්න යනවනම් ඔහු අඩුම මාස 6ක්වත් ඒ පිළිබඳව රිසර්ච් එකක් කරන්න ඕන. හරි. තමන් පටන් ගන්න ව්‍යාපාරයේ ස්වභාවය, තරංකරුවෝ කවුද, ඒගොල්ලන්ගේ හැසිරීම මොන වගේද, ඒකදී එන්න පුළුවන් අවදානම්කාරී තත්ත්වයන්, ඒක ආරම්භයේ මැද මුල අග දක්වා ස්ටෙප් කීපයක් ගිහිල්ලා තියෙනවනම් ඒවා පිළිබඳව එයා ස්වයං අධ්‍යයනයක් කරන්න ඕනේ. එයා විසින්ම ඒක තේරුම් ගැනීම පළවෙනි කාරණා. ඒක තමයි අපි කියන්නේ ඇනලයිස් කර ගැනීම කියන එක. ඊට පස්සේ රැස් කරගත්ත දත්ත පදනම් කරගෙන මොකද විශ්ලේෂණය තුළින් අපි දත්ත රැස් කරනවා. අන්න ඒ දත්ත රැස් කරගෙන Tamanට ආවේනික ගති ලක්ෂණයන් තියෙනවා. වෙන කෙනෙක් ආව තියෙන ඒ ව්‍යාපාරයේම ඊට වඩා හොඳින් කරන්න Tamanට මොනවද දාන්න පුළුවන්. හරි. Taman ගාව ආවේනික ගොඩනගා ගත යුතු දේවල් සහ ආවේනික ගොඩනගා ගත්තු දේවල් තියෙන එක්සැම්පල් එකක් දැන් ඔබතුමා ගත්තොත් ඔබතුමාට නිින්ද යන්නේ නැත්තම් වැඩි. ඒකත් ව්‍යවසායකත්වයේ සඳහා තියෙන හොඳ දෙයක්. මොකද අපි පැය දෙකයි නම් නිදාගන්නේ අපි නිින්ද යන්නේ ඊතුරු කාල සීමාව තුළ අපිට ව්‍යාපාරයේ පදනම් කරගත්ත මොනවාරි දෙයක් හිතන්න පුළුවන්. හරි. ඒක සෞඛ්‍ය පැත්තෙන් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. හැබැයි ව්යාපාරයේ පැත්තෙන්
තිබිය යුතු දෙයක්. හරි ඒකක්. ඒතර ඔයාට තියෙනවා හරි. ඔයාට අනික් කෙනා අනිත් ඔයත් එක්ක තරංකාරයට වඩා වැඩිපුර වෙලාවක් ඇහැරලා ඉන්න පුළුවන්. වැඩිපුර වෙලාවක් මේ බිස්නස් එකේ කැප වෙන්න පුළුවන්. ඒතර ඔයාගේ පැත්තේ තියෙන ස්කිල් ටිකක් හැකියාවන් ටිකක් ඒක තියෙනවා. ඊළඟදී ව්‍යාපාරය කරගෙන යනකොට හෝ කරගන්න ආරම්භ කරනකොට ඔයාට ගොඩනගෙන පුළුවන් දුර්වලතාවයක් ටිකක්. ඔයාගේ බාහිර පාර්ශවයට විවිධ එල්ල වෙන්න පුළුවන් සහ ඔයාට තියෙන අනිකුත් ප්‍රශ්න ඔය අනිවාර්යෙන් ඇනලයිස් එක තුල තියෙනවා. අර තමන්ගේ තියෙන දුර්වලතාවය ඒවා අවම කරගන්න සමහරලාට සමහර හුරු පුරුදු තියෙන ඒවා වළක්ව ගන්න අමාරුයි. හැබැයි ඒක ටිකෙන් ටික ස්ටෙප් බයි ස්ටෙප් මේකට අපි කියනවානේ ඇබ්බැහි වෙනකොට යම් දෙයකට අනිත්ව ටික ටික අතහැරෙනවා. ඒතකොට අපි ඇබ්බැහි වෙන්න ඕනේ ව්‍යාපාරය සාර්ථක කරගන්න. එතකොට අනිත් අපි අර අපිට තියෙන අහිතකර තත්ත්වයන් අහිතකර පුරුදු ක්‍රියාවලින් පොඩ වලින් අපි මෙදෙන්න ගන්නවා. ඊළඟ ඒ කාරණාව. ඊළඟදී අපි අනිවාර්යයෙන්ම අපිට තියෙන අවස්ථාවන් ගැන අපි සලකා බලන්න ඕනේ ව්‍යාපාරේ. අපිට අලුතෙන් මොන හරි දේවල් ටිකක් එකතු කරන්න පුළුවන්. අලුතෙන් අදහසක් සංකල්පයක් අපේ පාරිභෝගික කණ්ඩායම තුළ හදන්න පුළුවන්. මොකද පාරිභෝගික කොටස සමහරලාවට එකපාරට වැඩි වෙන්නේ නැහැ. ඔය ඉන්න කොටස අපි කියමු ලක්ෂයයි නේ. ඔය ලක්ෂෙත් තමයි ආයතන 10 යන 10 තරම් කරන්නේ. අපි හදන්න ඕනේ ඒ ලක්ෂය තුළ නවසිතුවිල්ල. හරි ඒක තමයි අපි කියන්නේ නවෝත්පාදනයක් කරන්න ඕනේ කියන සාධකේ නවසිතුවිල්ලක් හදනවා. මොකද මේ දක්වා අපිට තියෙන්නේ ව්‍යාපාරයක් ආරම්භ කරනකොට පාරිභෝගික කොටස 100.1ක්වත් නැහැ නේ අපිට. අනික් කෙනා ගාව තියෙන 100න් ටික ටික 0.1 2 3 4 5 කියලා කොටස වැඩි කරගන්න අවශ්‍යයි. ව්‍යාපාරයේ තුල ලීඩ් කරනවා කියන්නේ අඩුම 151ක පාරිභෝගික කොටසෙන් 151ක් තමන් සතුව කරගන්නවා කියන එක. ඒක තමයි ලීඩර් බවට පත් වෙන්නේ මේ ව්‍යාපාර සංකල්පය තුල. ඒක හසුරවන්න පුළුවන් වෙන ඊට පස්සේ තව බෙනිෆිට්ස් ගොඩක් එනවා. මොකද ඊළඟදී තමන් විසින් ගොඩනගා ගන්න අනන්‍යතාවය අපි කියන බ්‍රෑන්ඩ් එකක් විදිහට හදනවා. බ්‍රෑන්ඩ් එකක් කියන්නේ ඒ ප්‍රොඩක්ට් එකත් එක්ක තියෙන ગેප් එකක් හදන්න පුළුවන්. ප්‍රයිස් එකත් එක්ක තියෙන අර කොස්ට් එකත් එක්ක තියෙන. එතන net profit එක එතන වැඩි වෙනවා. ඒක තමයි බ්‍රෑන්ඩ් එකකින් වෙන වැඩි. ඒක අපිට පස්සේ කතා කරන්න පුළුවන් කාරණාවක්. එතකොට විශේෂයෙන්ම ওই කාරණාව පිළිබඳව අවධානය යොමු කරන්න ඕනේ. තමන් ඒ හරියට ඇල්ල. ඊළඟදී තමන්ට ව්‍යාපාර කරගෙන යනකොට එන්න පුළුවන් විවිධ අභියෝගාත්මක සාධකයන්. ඒවත් අපි ඇනලයිස් කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳව ඔබට ඔබ හෝ අලුතෙන් පටන් ගන්න ව්‍යවසායකයෙක් අතුව ඔන්න ඔය ගුණාංග විශේෂයෙන්ම ඩොකියුමන්ටේෂන් ලිපිගොනු පවත්වා ගැනීම කියන එක. මුලින්ම අපි කොලයක් පෑනක් කරන් අපි සංඛ්‍යා දත්ත සටහන් කරන්න ඕනේ. මං කියව අර කොච්චර පිරිසක් ඉන්නවද? ඒක තමයි අර මාස 6 තුල අපි කරන්න ඕනේ. හරි. ඔන්න ඔය කාරණා ටික පදනම් කරගෙන ඊළඟට ඇත්තටම ගත්තවම ෆයිනෑන්ෂල් කියන කතාව ඒකත් ඉතින් අපි ඉස්සරහට කතා කරමු. මූල්‍ය සම්පත් හැසිරවීමේ හැකියාවක් තියෙන. ඒකට අපි කියන මූල්‍ය විනය කියලා. අනිවාර්යයෙන්. මූල්‍ය විනයක් තියාගන්න ඕනේ ඕන ව්‍යවසායකෙක්. මොකද ගොඩක් ව්‍යාපාර බිඳ වැටෙන්නේ මූල්‍ය විනය නොමැති වීම තුල. මොකද එන සල්ලි ඔක්කොම ව්‍යාපාරයේ net profit නෙවෙයි. එන සල්ලි ඔක්කොම ඔහු පුද්ගලයාගේ නෙවෙයි. මොකද ව්‍යාපාරයයි පුද්ගලයායි කියන්නේ දෙන්නේ. ව්‍යාපාර ආරම්භ කරන වෙලාවම උළුවට දාගත යුතු දෙයක් තමයි ව්‍යාපාරයේ මග වුණාට මේ ව්‍යාපාරේ මම හිතුවට මේක වෙනම කොටසක්. මම කියන්නේ වෙනම කෙනෙක්. මොකද සාමාන්‍යව දන්නවා ගිණුම් කරන සංකල්පය තුළ ව්‍යවසායකයා හෝ ව්‍යාපාරිකයා යම් දෙයක් ගත්තා ගැළණි විදිය සටහන් කරන්න. අනිවාර්යයෙන්. ඩොකියුමන්ට් එක. එයාට ඒ තමන් කරන කැපවීමට අවශ්‍ය ප්‍රතිලාභ ගන්න පුළුවන් වෙන ක්‍රම තියෙනවා. හැබැයි ව්‍යාපාරයේ සියලු සම්පත් තමන්ගේ නොවේ කියලා හිතලා ඒ සිතුවිල්ලත් ගොඩනගා ගැනීම වැදගත්. මොකද ගොඩාක් ව්‍යාපාරිකයෝ කරන වැරද්දක් තමයි තමන් හම්බෙන මුදල 100%ක්ම තමන්ගේ කියලා හිතලා ඒවා තමන්ගේ හිතු මතේ වේදන් කිරීමේ කාර්යය කරනවා. දන්නේම නැතුව ණය වෙලා ව්‍යාපාර විඳ වැටලා යනවා. ඉතින් මෙන්න මේ කාරණා පිළිබඳ අවධානය යොමු කරනවා නම් ඕනම කෙනෙකුට ව්‍යවසායකෙක් විදිහට ගොඩනගීමට හැකියාවක් තියෙනවා. මම හිතන්නේ ඊටමත් වටින සහ ඊටමත්ම හරවත් සාකච්ඡාවක්. මොකද අන්තිම වශයෙන් ඔබතුමා කිව්ව දේවල් ඒ ගුණාංග දැන් ඔයා හිතන් ඉන්නවනම් මට ව්‍යවසායක වෙන්න ඕනේ කියලා. ඒ කිව්ව උනන්දුව, ඒ ධනාත්මක චින්තනය, ඒ වගේම ඒ විශ්ලේෂණ හැකියාවන් සහ තමන් කියන්නේ කවුද? තමන්ගේ තියෙන හැකියාවන් මොනවාද? තමන්ගේ දුර්වලතා මොනවාද? ඒ හැම දෙයක් එක්කම මේ සාකච්ඡාව අවසන් කරන්න මගේ අන්තිම ප්‍රශ්නේ. ඔබතුමා කිව්වා අවස්ථාවන් අඳුර ගන්න ඕනේ කියලා. දැන් මේක බලන තරුණ ව්‍යවසායකයෙක්ට හිතනවා නම් මමත් කොහොම හරි මොකක් හරි බිස්නස් එකක් පටන් ගන්න ඕනේ. මටත් ව්‍යවසායකයෙක් වෙන්න ඕනේ. දකින්න අවස්ථාවන් මොනවද මේ අවස්ථාවේදී තරුණයෙක් විදිහට ව්‍යවසායක විදිහට ඩෙවලොප් වෙන්න පුළුවන්? ඇත්තටම මේකෙදිත් මම කියන දේ තමයි අද අපි දන්නවා පාරිභෝගිකයා කියන කෙනාගේ අවශ්‍යතාවය සීමිත වුණාට ඕමනාවන් අසීමිතයි. අර එහෙමනේ ව්‍යාපාර ගොඩනගෙන්නේ අපිට තියෙන සීමිත අවශ්‍යතා ටිකක් අතේ ඇඟිලි ගන්නට කියන්න පුළුවන් අවශ්‍යතා ටික. හැබැයි අවශ්‍යතා තෘප්තිමත් කරන්න ගොඩනගෙන ඕමනාවන් ගත්තාම ස්වරූප ගත්තාම ලක්ෂ ගණන්. අර එක්සැම්පල් එකක් දැන් ආහාර කියන අවශ්‍යතාවය පොදුයි අපි දෙන්නට. මේ ආහාර කියන අවශ්‍යතාවය ඉටු කරගන්න විවිධ ස්වරූප තියෙනවා. විවිධ නිෂ්පාදන තියෙනවා. හරි. එතකොට තමන් හරියට ප්ලෑන් කරන්න ඕනේ මේ අවශ්‍යතා
කොහොමද තෘප්තිමත් කරන්න මොන වගේ දෙයක්ද දෙන්න ඕනේ කියන කාරණා. ඉතින් ඒකෙදි විශේෂයෙන්ම අපි හොඳටම දන්න දෙයක් තමයි මිනිස්සු කියන්නේ පාරිභෝගිකෝ කියන්නේ නිරන්තර වෙනස් වීම වලට කැමති පිරිසක්. හරි මේ ඊයේ එයා පාවිච්චි කරපු දෙයට වඩා අද අලුත් දෙයක් ඇවිල්ලා තියෙනවා නම් ඒකට එයා ප්‍රවේශ වෙනවා. ඒ නිසා ඕනම කෙනෙකුට මේ ව්‍යාපාරික ලෝකයේ අවස්ථා තියෙනවා. හරි අන්නේ අවශ්‍ය අවස්ථා ග්‍රහණය කරගෙන ඒකට ફોකස් කරලා ඒකට ක්‍රියාවලියක් ගොඩනගීම තමයි අතිශය වැදගත්ම කාරණාව. මේක සඳහා මේ ප්‍රවේශය සඳහා හැකියාව තියෙන ඕනම කෙනෙකුට ව්‍යාපාර සාර්ථක කරගන්න පුළුවන්. එහිදී අර ප්‍රධාන වශයෙන් මම නැවතත් මෙනෙහි කරන කාරණාව තමයි Tamanට තියෙන්න ඕන දැක්මක් ඒ ව්‍යාපාර සංකල්පයේ සාර්ථක වෙනවා කියන දැක්ම Taman ගාව තියෙන්න ඕනේ. මොකද Tamanටත් විශ්වාසයක් නැතුව ගියොත් අනික් කට්ටිය තුළ විශ්වාසය ගොඩනගන්න හරි අමාරුයි. ඇත්තටම බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම Tamanට තියෙන විශ්වාසය සහ ක්‍රියාවලිය තුළ ඒ වගේම තව දෙයක් එකතු කරන්න. ඇත්තටම ලංකාවේ ව්‍යාපාර බිඳ වැටෙන්න තව ප්‍රධානම ගැටලුවක් තමයි ව්‍යවසායකත්වයේ කියන අවබෝධය නැතිකම. දැනුම නැතිකම. අනිවාර්යයෙන්. හරි. එයාට ඒ නිසා අනිවාර්යයෙන්ම ව්‍යවසායකෙක් විදිහට ගොඩනගෙන කෙනෙකුට දැනුම ලබා ගන්න පුළුවන් ආකාර කීපයක් තියෙනවා. එකක් තමයි දේවල් දැකලා දැනුම ලබා ගන්න පුළුවන්. දේවල් අහලා දැනුම ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි දේවල් වල යෙදිලා දැනුම ලබා ගන්න පුළුවන්. මෙන්න මේ ආකාර තුනෙන් එකකට හෝ තුනම භාවිතා කළා. හරි. එයා ව්‍යාපාරික දැනුම ලබා ගන්නවා නම් එයාගේ ව්‍යාපාරය අතිශය ශක්තිමත්ව ඉදිරියට අරගෙන යන්න පුළුවන්. ඉතින් ඒ කිව්වා වගේ ඉතින් ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙක් නම් ඔයාට ඒ අවශ්‍ය දැනුම අහලා විතරක් නෙමෙයි මෙතනින් පස්සේ පෞද්ගලිකව ඔයා කරන් යන්න ඕන දේවල් මොනවද? ඔයා ව්‍යාපාරයක් කරන් යද්දී ඔයාට එන ගැටලු, ඔයා ව්‍යාපාරයේ සාර්ථකත්වයට යද්දී ඔයාට එන ප්‍රශ්න. ඉතින් ඒ ගැන කතා කරන්න මේ වගේම වැදගත් හරවත් පොඩ්කාස්ට් කිහිපයකින් ඉස්සරහට හමුන බලාපොරොත්තු වෙන සමුගන්නවා. බොහොමත්ම ස්තුතියි අද අපිත් එක්ක වුණාට. අයිබෝන්.